මේන වෙනත් ජනපදයකින් මම ගත්ත රැජින මේ අලුත් රැජිනව පෙට්ටියට හඳුන්වලා දෙනවා. බලමුකෝ කොහොමද ප්‍රතිචාරය කියලා. රැජින ඩීටාව මස ප්‍රමාණය බොහෝම අඩුයි. ආයිබෝන් සියලු දෙනාට මම අද කරන්න හදන්නේ මෙන්න මේ ජනපදයට අලුතෙන් රැජිනක් හඳුන්වා දෙන්න හදන්නේ. මේ ජනපදයේ රැජින නැති වෙලා රැජිනක් නෑ. මම බැලුවා මේ මැස්සෝ ටික එන්න දවස ගානේ මැස්ස ප්‍රමාණය අඩු වෙනවා. මේක හිත මම මේ ජනපදයේ රැජිනක් හඳුන්වා දෙන්න තමයි දැන් හදන්නේ. මේ ඉන්නම ගත්තේ රැජින. මේ ඉන්න වෙනත් ජනපදයකින් මම ගත්ත රැජින වෙනත් දරණය වලුන්ට අපි වදයක් අරගෙන බලන්න මේකෙන් කොහොමද තියෙන්නේ කියලා පොඩි මෙක් ගම් බලන්න. ඉන්න බලන්න. පිලා කීට අවස්ථාව මුකුත් නැහැ. මේකල්ලෝ පිලා අවස්ථාවක් හැදුවොත් ඉතින් පිරිමි මැස්ස විතරයි මේකලන හදන්න පුළුවන්. ඒ කියන්නේ රැජිනක් නැති වුනහම ගෑනු මැස්සෝ මේ එක සිදුරක බිත්තර 4ක් 5ක් වගේ ප්‍රමාණයක් දානවා මේ එක සිදුරක. එතකොට තමයි අපිට හිතා ගන්න පුළුවන් මේකේ රැජිනක් නැහැ කියලා. ගොඩක්ම මේකට මම දුම් ගහ ගන්නන්නේ නැහැ. මේ සැරේ තමයි මම මේගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඉඳ පෙන්නුවේ. රැජිනක් නැහැ. යාලා පිරිමි කෝෂ වගේක් නම් හදාගෙන යනවා මෙන්න මෙතන. මේ පේනවද? මස ප්‍රමාණය බොහෝම අඩුයි. හරි අපි දැන් මේකට හඳුන්වලා දෙමු. අලුත් රැජිනක් හඳුන්වලා දෙන්න කලින් දැන් රැජිනව එකපාරට දාන්න බෑ පෙට්ටියට. කොහොමත් එහෙම දැම්මොත් මේගොල්ලෝ එකතු වෙලා රැජිනව මරනවා. මොකද රැජිනගේ සුවඳට ටිකක් හුරු වෙන්න ඕන මේගොල්ලෝ. සාමාන්‍යයෙන් පැය 4-5ක් හුරු වෙන්න ඕන. ඒක අපිට තේරෙනවා සාමාන්‍ය රැජිනගේ වටේ මෙයාලා හොඳට රැඳෙනවා නම් ඉතින් සාමාන්‍ය ඒතකොට රැජිනව නිදහස් කරගන්න පුළුවන් අපිට. අපි පැණි පෙට්ටියක් තියන්න ඕන මේක උඩින්. හරි. පැණි පෙට්ටියක් තියලා උතර අපිට උලන් නැහැලා දාලා වහ ගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි මේ අලුත් රැජිනව පෙට්ටියට හඳුන්වලා දෙනවා. බලමුකෝ කොහොමද ප්‍රතිචාරය කියලා. ඉන්න මැද හරියෙන් අපි තියාගමු මින් සැරින්. රැජිනව එකපාරට නිදාස් කරොත් මේගොල්ලෝ රැජිනව හුරු නෑනේ. තට්ටු කපනවා, ගොඩක් රණ්ඩු කරනවා. ඊට පස්සේ අන්තිමට කොහොමද රැජිනව මරලා දානවා. අයාලා ටික ටික රැජිනගේ සුවඳක් එනවද? මේ කොහොමද රැජිනක් නියා? දැන් රැජිනක් නැතුව ඉඳපු කට්ටියට ඉතින් රැජිනක් හම්බුනා කියන්නේ ඉතින් මාරම සතුටක් ඇති ඉතින්. අපි බලමු තව පැයකින් දෙකකින් විතර කොහොමද මේගොල්ලෝගේ හැසිරීම කියලා. උලංගලල්ලා දාලා ඉවරලා අපි බලමු. වාලා ඉවරලා පැය දෙකකින් විතර කොහොමද කියලා තත්ත්වය මේගොල්ලෝගේ.
රජිනගේ සුවඳ පැතිරෙන්න තියෙන්න ඕන මුළු පෙට්ටියටම. එතකොට තමයි අනිත් පැත්තත් සක්‍රිය වෙලා එන්නේ රජින හොයාගෙන. එහෙම වුණාම තමයි මේගොල්ලෝ රජිනව අලුත් රජිනව පිළිගන්නේ. නැත්නම් ඒගොල්ලෝ රජිනව මරලා දානවා. හරි අපි බලමු ටික වෙලාවකින් කොහොමද කියලා. අපි ගිහිල්ලා බලමු දැන් රජිනගේ තත්ත්වය කොහොමද කියලා. රජිනව ඒගොල්ලෝ පිළිගන්නවද නැත්නම් රජිනව අයින් කරනවද කියලා බලමු. මොකද සමහර ජනපද තියෙනවා රජිනව කොච්චර වෙලා තියලා දුන්නත් රජිනව ගන්න නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ. එහෙම ජනපදක් තියෙනවා. කලාතුරකින් තමයි එහෙම තියෙන්නේ. බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. කට්ටිය අරෝගියම තමයි ටිකයි වටේට වෙලා ඉන්නේ. බලමු අපි රජින වෘත කරලා. ඒගොල්ලෝ කැමති වගේ. මොන රජින ඇතුලේ බලමු අපි රජිනව මේ සැරේ විවෘත කරලා ඒගොල්ලන්ට අපි දෙමු බලන්න මොකද්ද කරන්න කියලා. අන්න රජිනය එන්න හදන්නේ. බලමු මොකද්ද කරන්න කියලා ඒගොල්ලෝ. රජින තාම එළියට නම් ආවේ නැහැ. මේ කට්ටිය නම් ඇතුළට යනවා වගේ ටික ටික. රජින එළියට ආවා. පේනවද? රජිනට කරදරයක් කරනවා වගේ නම් පේන්නේ නැහැ. රජිනව ටික පරීක්ෂා කරනවා වගේ ඒගොල්ලෝ එකතු වෙලා. රජිනට කරදරයක් කරනවා නම් ඒක තේරෙනවා කොහොමද කියලා මම කියන්නම්. සාමාන්‍යයෙන් රජිනගේ තට්ටු වල කට්ටිය එල්ලෙනවා. ඊට පස්සේ තට්ටු නිකන් කපන්න හදනවා. කකුල් නිකන් අදිනවා. නිකන් මුගේ පිටේ නැගලා නිකන් කන්න වගේ හදනවා. එතකොට රජින කොහොමත් එක තැන ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් රජින වේගෙන් යනවා එහෙම. මැස්සෝ පන්නනවා රජින වේගෙන් යනවා. එහෙම වුණොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එහෙම වෙලා තිබ්බොත් රජිනවටක් ගාලා අයින් කර ගන්න ඕනේ ජනපදේ. එහෙම වුණොත් හරියන්නේ නැහැ වැඩේ. අන්න ගියා ඇතුළට. සාමාන්‍යයෙන් දැන් මම ආවේ පැය 4ක විතර පස්සේ ආවේ. ගොඩක් වෙලාම තියන්නත් බෑ. ඉතින් මේක ඇතුළට රජින ඊට පස්සේ කාදරයක් මොකක් කරලා තිබ්බොත් එතන ආයි රජිනක් නැති වෙනවනේ. පැය 4ක් පැය 2ක් තිබ්බත් කමක් නැහැ. පැය 4ක් වගේ තියනවා නම් තමයි ගොඩක් හොඳ. දැන් මේගොල්ලෝ රජිනගේ සුබඳර තමයි මේ ඉන්නේ මෙතන මේකට ඇතුල් වෙලා.
ඒගොල්ලන්ට රජිනගේ සුවඳ වැල්ලා තින්නේ. නැත්තම් ඉතින් අයින් වෙනවනේ. දැන් ඉතින් අපිට පැණි පෙට්ටිය ඕනේ නැහැ. මේක පොඩි ජනපදයක් හින්දා පැණි පෙට්ටියක් අවශ්‍ය නැහැ නේ. අපි බලමුද රජින කොහොමද ඉන්නේ කියලා. බලමු මම පුළුවන් වුණොත් පෙන්නන්න. ඒගොල්ලෝ සැරයිද දන්නේ නැහැ. බලමු මේ සැරේ අරගෙන අපි වදි. එයාලා මේ පිරිමිස් තමයි හදලා තින්නේ මේ. පැණි චුට්ටක් නම් තියෙන පැණි උඩ. රජින මේක නන්නේ. රජින පේන්න නෑනේ. ගෙදියාවක් හොයාගන්න නෑ රජින. ගියාම ගියා තක් නෑ හොයාගන්න. දුම් විසරම මොකුත් පාවිච්චි කරන්න නැතුව තමයි මේ වද ටික ගත්තේ. සද්ද නොකර. එක මැස්සෙක් හරි පොඩි වුණොත් අනිවාර්යෙන් ගිදිනවා. මේ බලන්න මෙන්න මේ මැස්ස. මේ ඉන්න ගෑනු මැස්සෙක්. මෙන්න මෙයා. මෙන්න මේ මැස්ස ගෑනු මැස්සෙක්. නමුත් එයා පිරිමි මැස්සෙක් වගේ තනි කළු වෙලා තියෙනවා. මේ අනිත් මැස්සෝ ටිකක් එහෙමයි. ඒ රජිනක් නැති හින්දා තමයි එහෙම වෙන්නේ මැස්සොන්ට. බෑ ඒගොල්ලෝ සැරයි ටිකක්. දැන් මොකක්ද තියලා තින්නේ ඒගොල්ලෝ දැන් කරදරයක් වගේ කියලා. දැන් ටිකක් වැඩේ කරන්න ගියොත් අවු. මම ඔයගොල්ලන්ට එහෙනම් වෙන දවසක පෙන්නන්නම් රජිනව. දැන් අද නිදහස් කරපු රජිනව වෙන දවසක පෙන්නන්නම්. ජනපදයේ වර්ධනයත් පෙන්නන්නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට. දැන් මේ බලාගන්න දැන්න තියෙන්නේ මේ පොඩ්ඩ විතරයි. රජිනව පෙට්ටියට නිදහස් කරාට පස්සේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගාල්පටිය දාගන්න. මොකද නැත්තම් අලුත් රජිනක්නේ යන්න පුළුවන් ජනපදෙත් අරගෙන. ගාල්පටිය අනිවාර්යෙන් දාගන්න. හරියනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි.